අඩෝ බොක්ක නදියා මොකද වෙන්නේ? අමරඩු බොක්ක මොකද වෙන්නේ කොළඹ? උඹලා දකින්නවත් නෑනේ බා. උඹලා දැන් මොනවාද මේ දවස් ටික කරන්නේ බා? උඹට කියන් හොදාරංජික නටකාංජික දින. මොකද්ද උලි මහන්න ඕනේ කියහන්කෝ. අඩෝ ගා වැඩත් එක්ක මට ගමේවත් ඉන්න බැරි වුණා බා. කමන්නේ. උඹ මුලින්ම අර හොඳ එක කියහන්කෝ. පස්සේ නරකේ කියහන්. අඩෝ මට ඊයේ කෙල්ලෙස් සෙට් වුණා බා. උඹ දන්නේ නෑ මං ඊ කෙල්ල දාගත්තේ ඉතින්. මාර ගේමක් දීලා කෙල්ල දාගත්තේ. අඩෝ සිරාවට උඹට රන් කෙල්ල සෙට් වුණා. තනිකඩ අපිට මොන කෙල්ලෝද බා? කොහොමද බං ඊ කෙල්ලව දාගත්තේ? අඩෝ ඒ කෙල්ල පට්ට සල්ලිකාරු වුණා පට්ටම මෝඩයි බං. ඒ කෙල්ලගේ තාත්තා සුපිරි බිස්නස්මන් කෙනෙක්. ඉතින් මමත් කිව්වා මමත් සුපිරි බිස්නස්මන් කෙනෙක් කියලා. ඒක ගත්ත කරනම හා කිව්වා බං. උඹ දන්නේ නෑ ඒක සෙට් වෙච්ච විදිහ. අඩෝ සිරාවට උඹත් මාර පච්චයක් ගහන්නේ කෙල්ල සෙට් කරන්නේ. ඔය වගේ අනාථ කරන්න එපා බං. පොඩියන්ට කොහෙද බං කෙල්ල සෙට් වෙන්නේ? කෙල්ල සෙට් කරගෙන කලාවක් තියෙනවා. උඹ ඒක දැනගෙන ඉඳන් හිට කලින්. හරි බං එල. අපි වගේ උණ්ඩ සෙට් වෙන්නේ නැහැ. උඹලාගේ උණ්ඩ තමයි සෝම සෙට් වෙන්නේ. අපි පොඩියකු තමයි. එල. බලහන් බං මතක් කරා විතරයි. බලහන් කෝල් එකක් ගන්නවා. ඉඳන් කතා කරලා බලන්න. හෙලෝ බබ්බා. ඔයා මොකද කරන්නේ? මරනම් මේ බිස්නස් වලටත් එක පට්ටට විර වෙලා ඉන්න බබ්බා. ඔයා කෑවද? මම නම් තාම කෑවේවත් නෑ බබ්බා. මම මේ කොළඹ ආපු ගමන් මේ වැඩ වගේකට. මම වැඩක ඉන්නේ. මම පස්සේ වර ගන්නම් කෝල් එක. බලහන් ඊගේ පට්ටේට මාව විශ්වාස කරලා තින්නේ. කෙල්ල ගොන් කියන්නේ නිකන්ද බං? අඩෝ ඌ නේද බං? කෙල්ල පට්ට මෝඩයි නේද බං? ඒක තමයි බං කලාව කියන්නේ. කෙල්ලොත් ගොනාට නෙමෙයි කලාවක් තියෙනවා බං. උඹ ඒක දැනගෙන ඉඳලා. ඒක වැඩක් නෑ බං. මොකද්ද බං අර උඹ කියනවා කිව්ව නරකාරංචි. දැන් ඒක ගියාංග බං. නරකාරංචි තමයි.